හායි මම අදාරං ඇවිලා තියෙන්නේ කොෆී ලවස්ලට වීඩිය එකක් මේ වීඩිය එක තියෙන්නේ ලෝර් බැරිස්ට කොෆි කම්පැනියකින් හා පිලිප්ස් කම්පැනයකින් එකතු වෙලා හදපු කොෆි මැසින් එකක් මේ කොෆි මැසින් එකේ මිල් ෆොට කටෙන එකත් එක්ක තමයි මේක තියෙන්නේ මිල්ක් ෆොත එකක් තියෙනකොට තියෙන වාසය තමයි ඔයාලට කපිච්චේනෝ ලත්තේ මක්කයාතු වගේ කොෆිත් එක්ක කිරිමික්ෂ කරලා බොන්්ඩ පුළුවන් බීම වර්ග බොන්්ඩ පුළොන් වෙන එක තමයි. මොකද මේ මිල්ක් ෆොත එකෙන් ඔයාලට කිරිවල පෙනගතියත් එක්ක තමයි මේක කිරියක බොන්්ඩ පුළුවන් වෙන්නේ. මේ මැසින් එකේ 19 බා ප්‍රශ පම්ප එකක් බලාගණ්ඩ පුළුවන් වෙනවා අපිට. ඒවගේම මේ මැසින් එක නිස්ප්‍රෙස්සෝ කැප්සියල් හා ලෝර් බැලිස්ට කැප්සියල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ලෝර් කොෆීවල තියෙනවා ඉක්සික්සෙල් කියලා නිස්ප්‍රෙස්සෝ කැප්සිල්ලකට වඩා ටිකල් ලොකුවට එන කැප්සිල් එක. ඒකත් මේ මැසින් එකට පාවිච්චි කරන්න පුළුවන්. මේ මැසින් එක ලෝර් බැරිස්ටා ලත්තේ පියානෝ නේරෝ කියන නමින් තමයි හඳුන්වන්නේ. මොකොද මේකේ තියෙන කල එක නිසා වෙන්න ඇති එහෙම කියන්න කියලමං හිතනවා. අපි දැන් බොක්සක ඕපන් කරලා බලමු අපිට බොක්සක ඇතුළේ මොන වගේ දේවල්ද බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ මැසින් එක බර කිලෝග්‍රෑම් 4.2 වගේ බලාගන්න පුළුවන්. ඒ වගේම මේකට ඕන පවය එක විදියට 1450 වොට් වගේ ඕන වෙනවා පවය එකක්. මේ මැසින් එක තියන්ඩ වැඩි ඉඩකඩ ඕන වෙන්න. මොකද මේ මැසින් එක පල්ල විදිහට 26.3 සෙන්ටිමිටරුත් උස විදිහට සෙන්ටිමිටර් 28කුත් බලාගන්න පුළුවන්. මම දැම් බොක්ස එක ඕපන් කරට පස්සේ මට උඩින්ම බලාගන්න පුළුවන් වුණා ලෝර් බෙරිස්ට එකේ ඒකුළු දීලා තියෙනවා සාම්පල් කොෆි කැප්සියල් නමයක බොක්ස එකක්. ඒක තියෙනවා එක වර්ගවලින් කැප්සියල්. ඒ වගේ මේක තිබුණ එක්සික්සල් කැප්සිල් වගේම නෝමල් ස්ප්‍රෙස්සෝ සයිස් එකට එන්න කැප්සිලුත් ඒ බොක්ස එකේ අන්තර්ගත වෙලා තිබුණ. ඕට දැ මේ චාට්ටයෙන් බලාගන්න පුළුවන් සාමාන්‍ය ස්ප්‍රෙස්සෝ සිංගල් ෂොට් කැප්සුල්ලකින් හදාගන්න පුළුවන් කොෆි ප්‍රමාණයත් ලෝර් බැඩිස්ට එක්සික්සෙල් කැප්සුල්ලකින් ඩබල් එකන ඩබල් ෂොට් කැප්සුල්ලකින් හදාගන්න පුළුවන් කොෆි ප්‍රමාණයත් කොහොමති කියලා ඕන බලාගන්න පුළුවන් චාට්ටකින්. අපි දැ මේ කොෆි සාම්පල් බොක්සේ පැත්තකින් තියාගෙන බලමු තමුණද අපිට මේක බලාගන්න පුළුවන් දේවල් තියෙන කියලා. අපිට දැන් තියෙනවා සාමාන්‍ය විදියට එන මැසින් එකට ඕනම දෙකරෙන පේපවර්ක්ස් ටික ඒ විදිට තියෙනවා බලාගන්න මේ ලෝර් කියන කොෆි බ්‍රෑන්් එක පටන් අරන්තිය ෆ්‍රාන්සල එක්ද සම්සය අනු දෙකේ වගේ කාලෙක් තමයි මේ කොෆි බ්‍රන්ඩ් පටන් අරන්තිනය කොල්ලො එක්ද සම්සය අනු දෙකේ මේගොල්ලො ලෝර් බ්‍රන්ඩ් පටන් ගත්තත් දෙදස් දායි තමයි මේගොල්ලො ෆ්‍රාන්සොලින් පිටට එකන අනිත් රටල්වලට මේ බ්‍රෑන්් එක ගෙනියන්ට පටන් ගන්නේ මොකොද ඒගොල්ල එක පටන් ගන්නේ නිස්ප්‍රෙන්සෝ කම්පෙටිබල් වන කැප්සියල් ඇතුළත් වෙන විදියට මැසින් එකක් නිපද වෙලා තමයි මේගොල්ලෝ ඒ අඩිය ඉස්සරහට තියන්නේ. මේ බොක්ස එක තුළේ තව පොඩි බොක්ස ඇත්තෙමුණා අපි ඒකත් ඕපන් කරලා බලමු මොනවගේ දෙයක්ද ඒක ඇතුළේ බලාගන්න අපිට තියෙන්නේ කියලා. ඒක අපිට බලාගන්න පුළොන්ගුණ පොඩි හැන්දක් වගේ ඒ වගේම ඔවමං හිතන්න මේ තියෙන්නේ මිල්ක් ෆෝට මැසින් එක මේකින් කරන්නේ සාමාන්‍යයෙන් කිරි රත් කරනා වගේම කිරිවල පෙන ගති ඇති කරන කතා මේකින් කරන්නේ මේ මැසින් එක හින්ද තමයි කාඩාඩි කපිච්චිනෝ නැත්තල් අත්තේ මක්කයාතු වගේ බොන්්ඩ ඔන්න ඒවට අවශ්‍ය විදියට කිරි එක හදාගන්න පුළුවන්ගෙන්නේ මෙන්න මේ මිල්ක් ෆෝට එක හින්ද තමයි මිල්ක් ෆෝට එක කිරීක පෙනගතය ඇති කරන්නේ මේක ඇතුළි තියෙනවා පොඩි මැග්නට් එකක් එක්ක තියෙන පොඩි දඟරයක් කාලට දෙ බලාගන්න පුළන්ගේ ඇතුළි තියෙන පොඩි දඟරයක් ඒක මිල්ක් ෆොඩ් මැසින් එක ඔන් කරහම එක කැරකෙනවා ඒ කැරකෙනකොට කිරීකත් එක්ක රත්වෙන ගමන් තියෙන හින්දා ඒ කැරකෙන දඟරෙත් එක්ක ඉද තියෙන හිද තමයි ඒක පෙනගති ඇති වෙන්නේ
බොක්ස එක තුළේ දැන් ඉතින් මට බලාගන්න පුළුවන් එන්නේ මැෂින් එක තමයි. අපි දැන් මැෂින් එක එළියට අරගෙන බලමු මැෂින් එක කොයි වගේද කොහොමද කියලා හැමදේම. මේ මැෂින් එක බලාගන්න පුළුවන් වෙන්නේ ෆුලි බ්ලැක්. ඒ කියන්නේ තනිකරම කියන්නේ මිල්ක් ෆෝට් එකත් තනිකර බ්ලැක්, මැෂින් එකත් තනිකර බ්ලැක් කලකින් තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉස්සරහා පොඩියට ලෝර් බැරිස්ට කියලා ලෝගෝ එක තියෙනවා. එච්චරයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ඉස්සරහින් බලපුවහම. සාමාන්‍යයෙන් ලෝර් කම්පැනියේ හැම මැෂින් එකක්ම වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ පිලිප්ස් කම්පැනියෙන්. ඒක වගේම මේකත් පිලිප්ස් කම්පැනි තමයි. පිලිප්ස් කම්පැනියේ ලෝගෝ එක ඇවිල්ලා තියෙන්නේ මේ පාට් එකේ විතරයි. මම දැක්කේ මේ පාට් එකේ විතරයි පිලිප්ස් කියන ලෝගෝ එක තියෙන්නේ. මේ ලෝර් මැෂින් එකේ අපිට බලාගන්න පුළුවන් 1 ලීටර් වෝටර් ටැංක් එකක්. මොකද කැෆේ එක හදන්න අවශ්‍ය වෙන වතුර ගන්න මේ ටැංකින් තමයි වතුර ගන්නෙ. ඒ වගේම මැෂින් එක ක්ලීන් කරනකොටත් ඒකට වෙනම තියෙනවා සිස්ටම් එකක්. ඒකටත් අවශ්‍ය වතුර ගන්න තියෙන්නේ මේකෙම තමයි. මම ඉස්සරහට අරන් එන්නම්. මැෂින් එක ක්ලීන් කරන්නේ කොහොමද කියන වීඩියෝකුත් මම ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මැෂින් එකේ මේ තැනට තමයි කැප්සූල් එක දාන්න තියෙන්නේ අපිට. දාලා වහන්න තමයි තියෙන්නේ. මේ මැෂින් එකේ මිල්ක් ෆෝට කන්ටේනර් එක හයි කරන්න තියෙන්නේ මෙන්න මේ තැනට. මෙතනට හයි කරාම එක පවර් කෝඩ් එකෙන් වැඩ දෙකම කරගන්න පුළුවන්. මැෂින් එක වගේම මිල්ක් ෆෝට් එකත් එකම කරන්ට් ලයින් එකෙන් තමයි අපිට පාවිච්චි කරන්න තියෙන්නේ එතකොට. අපි දැන් මැෂින් එක පවර් ඔන් කරලා බලමු කොහොමද කියලා. පවර් බටන් එක ළඟින්ම රිස්තේර්තෝ, එස්ප්‍රෙස්සෝ, ලූංගෝ කියන බටන් තුනත් බලා ගන්න පුළුවන් අපිට. අපි ෆස්ට් ටයිම් මේ කැෆි මැෂින් එක පාවිච්චි කරන්න යන හින්දා අපි මුලින්ම මේක ඇතුළ ක්ලීන් කරගන්න ඕනේ. මොකද ඉස්සෙල්ලාම වෝටර් ටැංක් එක කන්ටේනර් එක අපි ක්ලීන් කරගන්න ඕනේ. මම ඒ ඔක්කොම දැන් ඔය කරගෙන තමයි ඔය දැන් මම වතුර පුරවන්න යන්නේ. ඊට පස්සේ මිල්ක් ෆෝට් එක මම ක්ලීන් කරගත්තා ඇතුළ හොඳට. දැන් අපි ඔකට වතුර පුරවනවා. ඊට පස්සේ අපි මුලින්ම කරලා බලමු ක්ලීන් කරන්නේ කොහොමද කියලා. ක්ලීන් කරන්නේ ඕකේ තියෙන රිස්තෝර්තෝ හරි ස්ප්‍රෙස්සෝ ලූංගෝ කියන ඒ බටන් තුනෙන් කැමති බටනයක් ඔබලා අපිට ෆස්ට් ටයිම් හින්දා ක්ලීන් කරගන්න පුළුවන්. මොකද ඇතුළේ නැත්තම් දූවිලි මොනා හරි තියෙනවා නම් ඒ වගේ අපි දන්නේ නැහනේ. ඒ හින්දා ඒව ක්ලීන් කරගන්න පුළුවන්. ඔහොම කරලා ෆස්ට් ටයිම් දෙපාරක් විතර ඕගොල්ලන්ට කරගන්න පුළුවන් ඒක. අපි දැන් පිරිසිදු කරගෙන ඉවරයි. ඊට පස්සේ දැන් මම කැප්සූල් එකක් දාලා කැෆේ එකක් හදලා බලන්න යන්නේ කොහොමද කියලා. අපි දැන් මෙහෙම උඩ තියෙන පියන උස්සලා ඇරලා ඊට පස්සේ කැප්සූල් එක දාගන්න ඕනේ ඇතුළට. ওই විදිහට දාලා ඊට පස්සේ මේ පියන වහන්න ඕනේ. ඔය වීඩියෝ එකේ තියෙන විදිහට තද කරලා ටිකක් වහන්න තියෙනවා. ඒ විදිහට වැහුවම තමයි කැප්සූල් එක පංච් වෙලා උණු වතුර හොඳට කැප්සූල් එක හරහා ගිහිල්ලා කෝපි ටික හැදෙන්න අවශ්‍ය විදිහට ඒක හැදෙන්නේ. මම දැන් දාපු කැප්සූල් එකෙන් මම හදාගන්න යන්නේ එස්ප්‍රෙසෝ ෂොට් එකක්. දැන් අපි බලමු එස්ප්‍රෙසෝ බටන් එක ඔබලා කොහොමද මේ එස්ප්‍රෙසෝ ෂොට් එක එනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා
හොඳට ක්‍රීමි ගතියට කොෆි එක තියෙනවා. මම මේ ගත්තේ සිංගල් එස්ප්‍රෙසෝ ෂොට් එකක්. මේකේ මිලිලීටර් 25ක් වගේ තමයි තියෙන්නේ කොෆි. මම දැන් කරන්න යන්නේ මේ හදාගත්ත එස්ප්‍රෙසෝ ෂොට් එකෙන් කපිච්චිනෝ එකක් හදාගන්න යන්නේ. ඒකට අපිට ඕන වෙනවා කිරි ඕන වෙනවා. ඒ වගේම මම කිරි එක හදාගන්න යන්නේ මිල්ක් ෆෝට් එකට දාලා ඒකෙන් රත් කරන ගමන් ඒකේ පෙන ගතිය අපිට අවශ්‍ය වෙනවානේ කපිච්චිනෝ එකට. ඒක හදාගන්න තමයි දැන් ඔය යන්නේ. දැන් මිල්ක් ෆෝට් එක කන්ටේනර් එකට මම කිරි එකතු කරනවා. මේ කන්ටේනර් එකට දාන්න පුළුවන් මැක්සිමම් මිලිලීටර් 125ක් කිරි. දැන් මිල්ක් ෆෝට් කන්ටේනර් එක අපි ෆික්ස් කරගන්න ඕනේ මැෂින් එකේ ඒ හයි කරගන්න තියෙන තැනට. හයි කරගෙන අපි දැන් පවර් ඔන් කරලා පොඩ්ඩක් වෙලා බලන් ඉන්න තියෙනවා. ඒක ඇතුළ කැරකෙන ගමන් රත් වෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මිල්ක් කන්ටේනර් එක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. කිරි එකේ පෙන ගතිය කොහොමද තියෙන්නේ කියලා. දැන් මම කරන්න හදන්නේ හදාගත්ත එස්ප්‍රෙසෝ ෂොට් එකට කිරි එකතු කරගන්න. කිරි එකත් එක්ක ඒකේ තියෙන අර පෙන ගතිය එනකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කපිච්චිනෝ එක කොයි වගේද එන්නේ කියලා. මේක හොඳට පෙන ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් හොඳට පෙන ගතිය තියෙනවා. කපිච්චිනෝ එකේ ක්වොලිටි ඒ කියන්නේ පිටින් බොන ක්වොලිටි වගේම මට පේන්න තිබුණා මේකේ. මගේ වීඩියෝ වල වැරදි අඩුපාඩු තියෙනවා නම් සමාවෙන්න. මොකද මං අලුතෙන් තමයි මේ වීඩියෝ කරන්න පටන් ගන්නෙ. එඩිටිං වල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවට සොරි.